හොඳයි හිතවතුනි. ඔන්න ওই විදිහට තමයි United Airlines Flight 608 කියන කේතාංකයේ දරපු DC-6 ගුවන් යානාවට අත්වුණ ඉරණම පිළිබඳව ඉන්වෙස්ටිගේෂන් එක නිමා වුණේ. හැබැයි මේ කතන්දරේ හරි එහෙම නැත්නම් මේ ඛේදවාචකයේ හරි එතනින් නිමා වෙන්නේ නැහැ. මේ සිදුවීමෙන් පස්සේ මම ඔයාලට කිව්වා DC-6 සමස්ත ගුවන් යානා ෆ්ලීට් එකම ග්‍රවුන්ඩ් කරලා ඊට අදාළ පද්ධති සියල්ලක්ම මොඩිෆයි කරන්නට කටයුතු කළා. ඒ විදිහට මොඩිෆයි කරපු ප්‍රධානතම කොටස මොකක්ද කියලා හිතා ගන්න පුළුවන්. ගුවන් යානාවේ වින්ග්ස් වල රූට් එකේ තිබුණ ෆියුල් ටැංක් එකෙන් එන වෙන්ට් වසා දමන්නට මූලිකව කටයුතු කළා. ඒත් එක්කම ක්‍රොස් ෆීඩ් මෙකැනිසම් එකේට චෙක් වැල්ව්ස් ඉන්ට්‍රොඩියුස් කරන්න. ඒ කියන්නේ ඉන්ධන ටැංකියක් පිරෙන අවස්ථාවකදී එතනින් එහාට තවදුරටත් ඉන්ධන පොම්ප නොවන්නට මෙකැනිසම් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නා. ඒත් එක්කම මම මෙතෙන්දි සඳහන් නොකරපු කාරණාවක් කියන්නට ඕනේ. ඒ කියන්නේ ගුවන් යානාව බ්‍රයිස් කැන්යන් කියන ගුවන් තොටුපළට නාවික සැතපුම් 15ක් පමණ ළඟා වෙන අවස්ථාවේදී විශාල පිපුරුමක් වැනි දීප්තිමත් ආලෝකයක් නිකුත් වුණයි කියලා මම ඔයාලට සඳහන් කරා. එතෙන්දී ඇත්ත වශයෙන්ම සිදු වුණේ මේ වකවානුවේ ගුවන් යානාවලට ලබා දීලා තිබුණා ඔටෝමැටික් ඉමර්ජන්සි ඩෙක්ලරේෂන් එකක් විදිහට ගුවන් යානාවෙන් ස්වයංක්‍රීයවම ෆ්ලෙයාර්ස් නිකුත් වීම. බැරියම් නයිට්‍රේට් වලින් නිෂ්පාදිත ෆ්ලෙයාර්ස් නිකුත් වෙනවා ගුවන් යානාවේ ෆයර් හැසඩ් එකකදී. ඒ කියන්නේ ගුවන් යානාවේ ගින්නක් ඇති වෙලා තියෙනවා නම් කිසියම් හෝ නිශ්චිත වේලාවකින් පසුව මේ බැරියම් නයිට්‍රේට් ෆ්ලෙයාර්ස් නිකුත් වෙලා ඒ බව අවට සිටින අයට දැනුම් දීමක් කරනවා. ඉතින් මේ වෙනකොට ගුවන් යානාවේ ගින්නක් ඇති වෙලා තිබ්බ නිසා ගුවන් යානාවෙන් පිටතට ඉන්ධන වැස්සෙමින් තිබුණ නිසා අධික තාපයකින් යුතු මේ බැරියම් නයිට්‍රේට් ෆ්ලෙයාර්ස් නිකුත් වීමත් සමගම තමයි ඒ අවකාශය සම්පූර්ණයෙන්ම ගිනි ජාලාවකින් වෙලා ගත්තේ. ඉතින් ඒ නිසා ඒ තත්ත්වය වළකාලන්නට මේ බැරියම් නයිට්‍රේට් ෆ්ලෙයාර්ස් නිකුත් වෙන අවස්ථාවේදී ඒකට කිසියම් ආකාරයක ආවරණයක් ෆයර් ප්‍රිවෙන්ෂන් ශ්‍රවුඩ් එකක් ඉන්ට්‍රොඩියුස් කරන්නට නිර්මාණකරුවන් කටයුතු කරලා තිබුණා. ඒත් එක්කම ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එක, එයාර් කන්ඩිෂනින් සිස්ටම් එක වගේම ෆයර් ප්‍රොටෙක්ෂන් සිස්ටම් එකත් ඉතා විශාල වෙනස්කම් වලට ලක් කරලා වැඩි දියුණු කරන්නට ඩග්ලස් සමාගම කටයුතු කළා. ඒ අනුව උන්ට නැවත වතාවක් DC-6 ගුවන් යානා සමූහය CAA Civil Aviation Authority ආයතනයේ සර්ටිෆිකේෂන් සඳහා ඉදිරිපත් කරන්නට සිද්ධ වුණා. ඉතින් ඒ අනුව ඔවුන්ට හැකියාව ලැබුණා නවීකරණය කරපු DC-6 ගුවන් යානා වලට සර්ටිෆිකේෂන් එක ලබාගෙන නැවත වතාවක් ඒ ගුවන් යානා මගී ප්‍රවාහන කටයුතු සඳහා යොදවන්නට. ඉතින් මෙතෙන්දී අපේ අවධානයට ලක් වෙන්නට ඕන වැදගත්ම දෙයක් තමයි මේ ෆයර් ප්‍රිවෙන්ෂන් සිස්ටම් එකේ සිදු කරපු වැඩි දියුණු කිරීම පිළිබඳව. මෙතෙන්දී ගුවන් යානාවේ ඩැගේජ් කම්පාර්ට්මන්ට් එක සඳහා ඔවුන් නවීන ස්මෝක් ඩිටෙක්ටර්ස් පද්ධතියක් හඳුන්වලා දීලා තිබුණා. ඒත් එක්කම ෆයර් එක්ස්ටින්ග්විෂර්ස් ප්‍රමාණය දෙගුණයකින් පමණ වැඩි කරන්නට කටයුතු කරලා තිබුණා. ඉතින් ඒ අනුව ඔයාලට හිතෙන්නට පුළුවන් නියමයි. දැන් එහෙනම් කිසිම වෙලාවක ගින්නක් ඇති වෙලා ඒක පැතිරෙන්නට විදිහක් නැහැ. මොකද දෙගුණයකින් ෆයර් එක්ස්ටින්ග්විෂර්ස් ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. ඉතින් නවීන ස්මෝක් ඩිටෙක්ටර්ස් උත් ලබා දීලා තියෙනවා. ඒ වගේ අවස්ථාවකදී ගුවන් නියමුවෙක් මේක නිරීක්ෂණය කරපු ගමන්ම ෆයර් එක්ස්ටින්ග්විෂර්ස් ඇක්ටිවේට් කරලා මේ ගින්න මැඩපවත්වන්නට පුළුවන් කියලා. නමුත් ඊට වඩා බරපතල තත්ත්වයක් මෙතෙන්දී නිර්මාණය වුණා. ඒ තත්ත්වය මේ නවීන පද්ධතිය නිර්මාණය කරලා සිදු කරපු එයාර් ටෙස්ට් වලදීම හෙළි වුණා. මොකද ෆයර් එක්ස්ටින්ග්විෂර්ස් වලට පාවිච්චි කරේ කාබන් ඩයොක්සයිඩ් වායුව. කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ සාමාන්‍ය වාතයට වඩා බරින් වැඩි වායුවක්. ඒ නිසා ඔයා මේ වෙනකොට ඉන්න තැනට ගෙනල්ලා කාබන් ඩයොක්සයිඩ් ෆයර් එක්ස්ටින්ග්විෂර් එකක් එල්ල කළත් එතෙන්දී නිකුත් වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ක්‍රමානුකූලව ඩිසිපේට් වෙලා යනකම් විසිරීලා යනකම් පොළවට ආසන්නයේ තමයි තැන්පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඕනම කුටීරයක් ඇතුලේ අපි CO2 වායුව නිදහස් කරොත් ඒක ඒ කුටීරයේ ඇතුලේ පහළ බැසීමක් සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට එයාක්‍රාෆ්ට් එකක් ඇතුලේ
කාබන් ඩයොක්සයිඩ් වායුව කන්සන්ට්‍රේට් වීම එහෙමත් නැත්නම් විශාල වශයෙන් එකතු වීම සංකේන්ද්‍රණය වීම ඊතරම් හොඳ තත්ත්වයක් නෙමෙයි. මොකද කාබන් ඩයොක්සයිඩ් වායුව කියන්නේ මිනිස් ශරීරයේ ක්‍රියාකාරීත්වය බිඳවට්ටවන සාධකයක් වෙන නිසා. ඒ බව දැනගන්නට ලැබුණා ඩග්ලස් සමාගම විසින් මේ වැඩි දියුණු කිරීම වලින් අනුතුරුව සිදු කරපු එයා ටෙස්ට් වලදී. එතෙන්දී ඇත්ත වශයෙන්ම ටෙස්ට් පයිලට්ලා ඇතුළු ඒ සඳහා සහභාගී වෙච්ච CAA සංවිධානයේ ඒතකම CAB සංවිධානයේ වගේම එයා ට්‍රාන්ස්පෝර්ටේෂන් ඇසෝසියේෂන් එකේ සමාජිකයින්ගේ ජීවිත නැති කරන්න තිබුණා. නමුත් එතෙන්දී වාසනාවකට වගේ කාබන් ඩයොක්සයිඩ් වායුව සංකේන්ද්‍රණය වීම නිසා ගුවන් නියමුවන් සිහි මද තත්වයකට පත් වුණේ අර්ධ වශයෙන් පමණයි. බොහෝ විට එතනදී ඉඳපු මේ විශේෂඥයින් සියලු දෙනාට මේ පිළිබඳව අවබෝධයක් තිබුණ නිසා වහාම ක්‍රියාත්මක වෙලා ගුවන් යානාව නිරුපද්‍රිතව ගොඩ බාන්නට ඇති. කොහොම වුණත් මෙතෙන්දී මේ ගුවන් යානාව පරීක්ෂා කරපු විශේෂඥයින් තවත් වැදගත් නිර්දේශයක් ඉදිරිපත් කරා. ඒ තමයි DC-6 ගුවන් යානාවේ කැබින් ප්‍රෙෂර් එක රිලීස් කිරීම සඳහා රිලීෆ් වැල්ව්ස් හඳුන්වා දෙන්නටයි කියලා. ඒ අනුව ගුවන් යානාවේ පිටුපස කොටසෙන් රිලීෆ් වැල්ව් කිහිපයක්ම අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරන්නටත් ඩග්ලස් සමාගම කටයුතු කළා. මොකද එතෙන්දී මේ තත්ත්වය ඔවුන් වැඩියෙන්ම නිරීක්ෂණය කරලා තිබුණේ ගුවන් යානාව ඩයිව් කරන අවස්ථාවේදී. එතෙන්දී ගුවන් යානාවේ පිටුපසේ ඉඳලා එම්පනාජ් කොටසේ ඉඳලා ඇතුළට වෙනකන් දිගින් දිගටම කාබන් ඩයොක්සයිඩ් වායුව සංකේන්ද්‍රණය වීමට ලක් වෙන්නට පුළුවන්. ඒ නිසා මේ තත්ත්වය වළක්වා ගන්නට තමයි ගුවන් යානාවේ පිටුපස කොටසට ප්‍රෙෂර් රිලීෆ් වැල්ව්ස් ලබා දීලා තිබුණේ. ඒ අනුව ඒ වැල්ව්ස් ඔපරේට් කිරීමෙන් ගුවන් යානාවෙන් පිටතට, ඒ කියන්නේ වැඩිපුර කාබන් ඩයොක්සයිඩ් වායුව සංකේන්ද්‍රණය වෙනවා නම් ඒක රිලීෆ් කරලා දාන්නට හැකියාව ලැබෙනවා. කොහොම වුණත් මෙතෙන්දී ගුවන් යානා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා ඉඳපු ගොඩ දෙනෙක් දැනගෙන හිටියේ නැහැ. කාබන් ඩයොක්සයිඩ් කොපමණ ප්‍රතිශතයකට වඩා සංකේන්ද්‍රණය වුණාමද මිනිස් ශරීරයේ ක්‍රියාකාරීත්වය බිඳ වැටෙන්නට හේතු වෙන්නේ කියලා. ඒ නිසා ඩග්ලස් සමාගම මෙතෙන්දී තාම වැදගත් කටයුත්තක් සිදු කරනවා. ඒ තමයි ඔවුන් මේ සඳහා වෛද්‍ය විශේෂඥයෙකුගේ උපදෙස් මඟ පෙන්වීම ලබා ගන්නට කටයුතු කරනවා. ඔහු මේ පිළිබඳව අධ්‍යයනය කරලා ඔහු දෙන නිර්දේශය තමයි සාමාන්‍ය වායුගෝලයේ තියෙන වායු සංයුතිය වෙනස් වෙලා 5%කට වඩා වැඩි ප්‍රමාණයකට කාබන් ඩයොක්සයිඩ් සංකේන්ද්‍රණය වෙනවා නම් අන්න එතෙන්දී ඒ වායුගෝලීය තත්ත්වය මිනිස් ශරීරයේ ක්‍රියාකාරීත්වයට නුසුදුසු තරම් පහත වැටෙනවා කියලා. ඉතින් ඒ නිසා ඔහු ඩග්ලස් සමාගමට යෝජනා කරනවා සිවිල් ඒවියේෂන් ඔතොරිටි එකේ අනුදැනුම මඟ පෙන්වීම ඇතිව ගුවන් යානාවට හඳුන්වලා දීලා තියෙන ප්‍රෙෂර් රිලීෆ් වැල්ව් මෙකැනිසම් එක හරහා මේ විදිහට ගුවන් යානාවේ අභ්‍යන්තරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය 5%කට වඩා අඩුවෙන් පවත්වා ගන්නට හැකිද කියලා පරීක්ෂා කරන්නටයි කියලා. ඔන්න ඒ වගේ නිර්දේශයක් ආවම සාමාන්‍යයෙන් වර්තමානයේදී නම් සිද්ධ වෙන්නේ ගුවන් යානාවක් පියාසර කරන්නට පුළුවන් හැම ආකාරයකටම. ඒ කියන්නේ හැම ෆ්ලයිට් කන්ෆිගරේෂන් එකකදීම ගුවන් යානාව පියාසර කරමින් ඔවුන් අධ්‍යයනය කරනවා එවැනි තත්ත්වයක් නිර්මාණය වෙන්නට පුළුවන්ද කියලා. කොහොම වුණත් ඩග්ලස් සමාගම මේ අවස්ථාවේදී ඒ කටයුත්ත මඟ හරිනවා. ඒ විතරක් නෙමෙයි මෙතෙන්දී ඔවුන් ඉතාම බරපතල වරදක් නොමග යැවීමක් වංචනික කටයුත්තක් සිද්ධ කරනවා. ඒ තමයි මේ උපදෙස් ලබා දුන්න වෛද්‍ය විශේෂඥයා. ඔහු මේ වාර්තාවේ සඳහන් කරනවා මේ අපි සොයාගත්ත කරුණු පිළිබඳව සිවිල් ඒවියේෂන් ඔතොරිටි එකත් දැනුවත් කරන්නටයි කියලා. නමුත් අවාසනාවකට ඩග්ලස් ගුවන් සමාගමේ චීෆ් පයිලට් ප්‍රධාන ගුවන් නියමුවාම මේ වාර්තාවේ කවර් පේජ් එකේ මුල් පිටුවේම තමුන්ගේ අත්අකුරින් ලියනවා don't share with the CAA කියලා. ඒ කියන්නේ මේක සිවිල් ඒවියේෂන් ඔතොරිටි එකත් සමග බෙදා ගන්නට එපා. ඔවුන්ව මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්නට එපයි කියලා චීෆ් පයිලට්ම මේකේ අත්අකුරින් සටහනක් තබනවා. ඉතින් ඒ නිසා මේ වගේ හැසඩ් එකක් එහෙමත් නැත්නම් අන්තරායකර තත්ත්වයක් රිස්ක් එකක් මේ ගුවන් යානාවේ නවීකරණය කරපු පද්ධතිය ඇතුළෙත් හැංගිලා තියෙනවායි කියන එක නිරාවරණය කරගන්නට තිබුණ අවසන් අවස්ථාව මගහැරලා ගියා. ඒ විදිහට CAA ආයතනයේ විසින් DC-6 ගුවන් යානාවේ මේ වැඩි දියුණු කරපු ගුවන් යානා මාදිලියට තමුන්ගේ සර්ටිෆිකේෂන් එක ලබා දෙනවා. ඒත් එක්කම හිතවතුනි මම මෙතනදි තවත් කාරණාවක් සඳහන් කරන්නට ඕනේ. මේ විදිහට මේ ලබා දීලා තිබුණ ප්‍රෙෂර් රිලීෆ් මෙකැනිසම් එකේ තවත් දෝෂ සහගත තත්ත්වයක් තිබුණා. ඒ තමයි
කිසියම් හෝ අවස්ථාවකදී ගිනි අනතුරක් එහෙමත් නැත්නම් ෆයර් ඇලාර්ම් එකක් නිරීක්ෂණය කරන්නට ලැබෙන අවස්ථාවකදී ගුවන් නියමුවෙක් ෆයර් එක්ස්ටින්ග්විෂර් පද්ධතිය ක්‍රියාත්මක කරවන්නට පෙර ආතුව මේ ප්‍රෙෂර් රිලීෆ් වැල්ව් එක ඕපන් කළ යුතුයි. ඒ කියන්නේ ගුවන් යානාවේ කැබින් එක ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් සංකේන්ද්‍රණය වීම වළක්වා ගැනීම සඳහා තමයි මේ විදිහට ප්‍රෙෂර් රිලීෆ් වැල්ව් එක ඉස්සෙල්ලම ඔපරේට් කරලා ඉන් අනතුරුව ෆයර් එක්ස්ටින්ග්විෂර්ස් ක්‍රියාත්මක කරවන්නේ. මේ පිළිබඳව ඩග්ලස් ගුවන් සමාගම විසින් නිකුත් කරලා තිබුණ ෆ්ලයිට් ඉන්ස්ට්‍රක්ෂන්ස් වල හරි යුනයිටඩ් එයාර්ලයින්ස් විසින් තමුන්ගේ ගුවන් නියමුවන්ට ලබා දීලා තිබුණු ඉන්ස්ට්‍රක්ෂන්ස් වල හරි පැහැදිලිව මේ කාරණාව සටහන් වෙලා තිබෙන්නේ නැහැ කියලත් විමර්ශකයින් පසු කාලීනව සොයාගත්තා. ඉතින් මම මේ කාරණාව මෙතෙන්දී ඒ විදිහට සඳහන් කරේ එහෙමත් නැත්නම් ගුවන් අනතුරු සඳහා දායක වෙන මනුෂ්‍ය සාධක පිළිබඳව ගුවන් යානා ශාස්ත්‍රය කතා කරන්නට ගත්තේ අද ඊයේ වකවානුවක නෙවෙයි. 1950ටත් කලින් තිබුණ වකවානුවේදී පවා ඒ පිළිබඳව කතා කළා. මොකද ගුවන් යානාවක් ඇතුලේ ගින්නක් ඇති වෙනවා කියන්නේ ගුවන් නියමුවෙකුට අත්දකින්නට ලැබෙන ආතතියෙන් ඉහළම අවස්ථාවක්. ඉතින් ඒ වගේ අවස්ථාවකදී මේ වගේ ඉතාම කුඩා කරුණු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්නට නොහැකි වෙන්නට පුළුවන්. ඒ වගේ අතපසුවීමක් වෙන්නට පුළුවන්. ඉතින් සිස්ටම්ස් ඩිසයින් කිරීමේදී ප්‍රොසීඩියර්ස් ඩිසයින් කිරීමේදී ඒ වගේ අතපසුවීම් නොවන විදිහට ඩිසයින් කරන්නට තමයි ඒවියේෂන් ඉන්ඩස්ට්‍රි එක අද වෙනකොට හැඩ ගැහිලා තිබෙන්නේ. නමුත් මේ වකවානුවේදී එහෙම තත්ත්වයක් තිබුණේ නැහැ. ඉතින් හිතවතුනි මේ අනතුරු දෙකෙන් පස්සේ එයාර්ලයින් පයිලට්ස් ඇසෝසියේෂන් එක 1948 අවුරුද්දේ අප්‍රේල් මාසයේදී සිවිල් ඒවියේෂන් ඔතොරිටි ආයතනයට ඉතාම වැදගත් ඉල්ලීමක් කරනවා. ඒ තමයි සියලුම මගී ප්‍රවාහන ගුවන් යානා ගුවන් නියමුවන් සඳහා ෆුල් ෆේස් ඔක්සිජන් මාස්ක් එකක් ලබා දෙන්න. ඒ වගේම ඒ ඔක්සිජන් මාස්ක් එක ස්මෝක්ස් ඇන්ඩ් ෆියුම්ස් ෆ්‍රී කරන්න කියලා. ඒ කියන්නේ දුමාරයන් සහ විවිධ වාෂ්ප වළක්වාලමින් ඔක්සිජන් පමණක් ලබා දීමට හැකි ආකාරයට නිෂ්පාදනය කරන්නටයි කියලා. කොහොම වුණත් මේ වකවානුව වෙනකොටත් ගුවන් නියමුවන්ට ලබා දීලා තිබුණ ඔක්සිජන් මාස්ක්ස් වලට හැකියාව තිබුණේ අවට වායුගෝලයක් සමගින් ඔක්සිජන් වාතය මිශ්‍ර කරලා ගුවන් නියමුවන්ට ලබා දෙන්නට. ඒ අනුව ඔයාලට වැටහෙනවා ඇති කිසියම් විදියකින් අවට වායුගෝලයේ විෂ සහිත වායුවක්, කාබන් ඩයොක්සයිඩ් වගේ මනුෂ්‍ය ශරීරයට අහිතකර වායුවක්, එහෙමත් නැත්නම් දුමාරයක් වගේ දෙයක් තිබුණා නම් ඒකත් මිශ්‍ර වෙලා තමයි ගුවන් නියමුවන්ට ආශ්වාස කරන්නට සිද්ධ වෙන්නේ. ඒකට ප්‍රතිචාර විදියට සිවිල් ඒවියේෂන් ඔතොරිටි ආයතනය මේ එයාර්ලයින් පයිලට්ස් ඇසෝසියේෂන් එකට දන්වනවා හොඳයි අපි ඒ පිළිබඳව ක්‍රියාත්මක වෙන්නම්. නමුත් ඒ සඳහා තවත් කාලයක් ගත වෙයි. දැනට තාක්ෂණික වශයෙන් නිෂ්පාදනය කරලා තියෙන්නේ මෙන්න මේ විදිහේ මම කලින් සඳහන් කරපු ආකාරයේ ඔක්සිජන් මාස්ක් පමණයි කියලා. ඊළඟට හිතවතුනි 1948 අවුරුද්දේ මේ මාසේ 13 වෙනිදා තවත් ඉතාම වැදගත් සිදුවීමක් සිද්ධ වෙනවා. මේ සිදුවීමට මුහුණ පාන්නේ කොන්ස්ටලේෂන් කියන වර්ගයේ ගුවන් යානාවක්. එතෙන්දිත් මේ ගුවන් යානාව අභ්‍යන්තරයේ හටගත්ත ගින්නක් නිසා ගුවන් යානාවය හදිසියේ ගොඩබෑමකට ලක් කරන්නට සිද්ධ වෙනවා. නමුත් එතෙන්දි ගුවන් නියමුවන් අර්ධ වශයෙන් සිහි මදගතියකට පත් වුණත් ඔවුන් කොහොම හරි ගුවන් යානාව නිරුපද්‍රිතව ගොඩබාන්නට සමත් වෙනවා. මේ පිළිබඳව විමර්ශනය කරන්නට සිදු කරපු ටෙස්ට් ෆ්ලයිට් එකකදී නැවත වතාවක් ඒ තත්වයම ඇති වෙනවා. එතෙන්දි ගින්නක් නම් ඇති වුණේ නැහැ. නමුත් ගුවන් යානාවේ ෆයර් එක්ස්ටින්ග්විෂර් පද්ධතිය පරීක්ෂා කර බැලීම සඳහා සිදු කරපු ෆ්ලයිට් එකේදීත් ඒ විදිහම තත්වයක් ඇති වෙලා ගුවන් නියමුවන් සිහිමද තත්වයකට පත් වුණා. ඉතින් මේ සිදුවීම පදනම් කරගනිමින් ඒ වගේම ඊට කලින් සිද්ධ වුණ DC-6 ගුවන් යානා අනතුරට අවධානය යොමු කරමින් එයා ට්‍රාන්ස්පෝර්ටේෂන් ඇසෝසියේෂන් එක මගින් 1948 අවුරුද්දේ ජුනි මාසේ 10 වෙනිදා ඊටාම වැදගත් ලිපියක් ලියනවා ඩග්ලස් ගුවන් සමාගම ඇතුළු ගුවන් යානා නිෂ්පාදකින් වගේම ඇමරිකාවේ ස්ථාපිත වෙලා තිබුණ ගුවන් සමාගම් ගණනාවකට. එතෙන්දී ඔවුන් සඳහන් කරනවා DC-6 ගුවන් යානා අනතුරටත් හේතු වෙන්නට ඇත්තේ මේ විදිහට කාබන් ඩයොක්සයිඩ් වායුව ගුවන් යානාව ඇතුලේ සංකේන්ද්‍රණය වීම නිසා ඇතිවුණ තත්ත්වයක් කියලා. මේ ලිපිය හරහා ඔවුන් සඳහන් කරන්නේ DC-6 ගුවන් යානාවේ පද්ධති ආශ්‍රිතව විශේෂයෙන්ම ෆයර් එක්ස්ටින්ග්විෂර් සිස්ටම් එක ආශ්‍රිතව මේ වගේ තත්ත්වයක් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්නට කියලා. කොහොම වුණත් මේ ලිපිය නිසා ඩග්ලස් සමාගම ඉතාම කෝපාවිෂ්ඨ වුණා. කෝපාවිෂ්ඨ වුණා විතරක් නෙමෙයි ඒ විදිහෙම ප්‍රතිචාරයක් දක්වන්නට ඔවුන් ඉතාම ඉක්මනින් කටයුතු කළා.
ඒ අනුව ඔවුන් ජුනි මාසේ 15 වෙනිදා දවස් 5කට පස්සේ මේකට ප්‍රතිචාර දක්වමින් තවත් ලිපියක් යවනවා එයා ට්‍රාන්ස්පෝර්ට් ඇසෝසියේෂන් එකට. එමගින් ඔවුන් සඳහන් කරනවා අපේ ගුවන් යානාවේ තිබුණ ප්‍රශ්න සියල්ලම අපි විසඳලා හමාරයි. ඒත් එක්කම අපි මොඩිෆිකේෂන්ස් ගණනාවකුත් කරා. ඒ සියල්ලටම මේ වෙනකොට සිවිල් ඒවියේෂන් ඔතොරිටි එකේ අනුමැතිය සර්ටිෆිකේෂන් එකත් අපිට හම්බෙලා තියෙනවා. ඒ නිසා ඔයාලා කරන චෝදනාව කිසිම වළංගුභාවයක් නැහැ කියලා. ඒ විතරක් නෙමෙයි එතෙන්දී ඩග්ලස් සමාගම එයා ට්‍රාන්ස්පෝර්ට් ඇසෝසියේෂන් එකට තවත් තර්ජනයක් කරනවා. ඒ තමයි ඔයාලා කලින් එවපු ලිපිය ඉල්ලාස් කරගන්න කියලා. මොකක් වෙන්නද? ඔව් එයා ට්‍රාන්ස්පෝර්ටේෂන් ඇසෝසියේෂන් ආයතනය ඒ ලිපිය ඉල්ලා අස් කරගන්න. මේ ලිපිය ලිවීමෙන් දින දෙකකට පස්සේ ඒ කියන්නේ වර්ෂ 1948 ජුනි මාසේ 17 වෙනිදාට මම ඔබගේ අවධානය අරගෙන යනවා. යලිත් වතාවක් අපිට මුණ ගැහෙන්නේ යුනයිටඩ් එයාර්ලයින්ස් වලට අයත් වෙලා තිබුණ DC-6 වර්ගයේ මගී ප්‍රවාහන ගුවන් යානාවක්. මේ ගුවන් යානාවට පැවරිලා තිබුණ වගකීම චිකාගෝ නුවර ඉඳලා නිව්යෝර්ක් නුවර දක්වා ගුවන් මගීන් 39 දෙනෙකු රැගෙන පියාසර කිරීම. ඒ සඳහා ගුවන් කාර්ය මණ්ඩලයේ ගුවන් නිමුවන් දෙදෙනාත් කැබින් ක්‍රූ එකේ සමාජිකාවන් දෙදෙනෙකුත් සහභාගී වෙලා හිටියා. ඒ අනුව සියලුම පුද්ගලයන් 43 දෙනෙක් මේ ගුවන් ගමන සඳහා එක් වුණා. ගුවන් යානාවේ කැප්ටන් වශයෙන් කටයුතු කරේ අවුරුදු 35ක් වුණ පියාසර පැය 7300කට වඩා වැඩි ප්‍රමාණයක අත්දැකීම් තිබුණ ගුවන් නියමුවෙක්. ඒ වගේම ඔහුගේ ෆස්ට් ඔෆිසර් වශයෙන් කටයුතු කරේ පියාසර පැය 3200කට වඩා වැඩි අත්දැකීම් ප්‍රමාණයක් තිබුණ 26 හැවිරිදි ගුවන් නියමුවෙක්. ඉතින් මේ දෙදෙනාගේත් අත්දැකීම් පිළිබඳව ගැටලුවක් නැහැ. නමුත් කලින් සඳහන් කරපු ෆ්ලයිට් 608 සිදුවීමේදී වගේම මෙතෙන්දිත් මේ ගුවන් නියමුවන් දෙදෙනාට DC-6 ගුවන් යානා පැදවීමෙන් තිබුණේ ඉතාම අඩු අත්දැකීම් ප්‍රමාණයක් පමණයි. කැප්ටන් පයිලට්ට තිබුණේ DC-6 යානා පැදවීමෙන් ලබාගත් පැය 30ක පමණ අත්දැකීම් ප්‍රමාණය පමණයි. කොහොම වුණත් මේ ගුවන් යානාව චිකාගෝ ගුවන්තොටුපළෙන් ගුවන්ගත වෙලා අඩි 17000ක් විදිහට තමුන්ට ලබා දීලා තිබුණ ක්‍රූසිං ඔල්ටිටියුඩ් එක දක්වා ඉහළ නගිනවා. උදෑසන 11:55ටත් තමුන්ගේ ඩිස්පැචර් රේඩියෝ මාර්ගයෙන් සම්බන්ධ කරගන්න කැප්ටන් පයිලට් සඳහන් කරනවා all okay nothing to report. ඒ කියන්නේ ගුවන් යානාව කිසිදු ගැටලුවකින් තොරව පියාසර කරමින් ඉන්නවා, වාර්තා කරන්න තරම් විශේෂ යමක් නැහැ කියලා. මේ විදිහට තවත් පැය භාගයකට වඩා වැඩි කාලයක් මේ ගුවන් යානාව පියාසර කරනවා. නමුත් මේ ගුවන් යානාව නැගෙනහිර පෙන්සිල්වීනියාවට ඉහළ අහසේ පියාසර කරමින් ඉන්න අවස්ථාවේදී වේලාව 12:31ට පමණ ගුවන් නියමුවන් ප්‍රකාශ කරනවා ගුවන් යානාවේ බැගේජ් කම්පාර්ට්මන්ට් එකේ ෆයර් එකක් ඇති වෙලා තිබෙනවායි කියලා. ඒත් එක්කම ඔවුන් මේත් සමගින්ම ගුවන් යානාවේ ෆයර් එක්ස්ටින්ගිෂර්ස් ක්‍රියාත්මක කරවන්නට කටයුතු කරලා තියෙනවා. ඒ බව ඔවුන් සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම ගුවන් යානාව හැකි ඉක්මනින් පහතට අරගෙන සුදුසු ස්ථානයක ලෑන්ඩ් කරන්නට තමුන් කටයුතු කරන බවත් ගුවන් නියමුවන් සඳහන් කරනවා. මේ විදිහට පහළට ආපු ගුවන් යානාව විනාඩි 10ක පමණ කාලයක් ඉබාගාතේ ෆ්ලයි කරන ආකාරය මේ මොහොත වෙනකොට ගුවන් යානාව නිරීක්ෂණය කළ හැකි සීමාවේ ඉඳපු බොහෝ දෙනෙකු දැකලා තියෙනවා. ගුවන් යානාව තරම් පැහැදිලි පාලනයකින් තොරව ඉහළ නගිමින් විටක පහළ බසිමින් වමට දකුණට හැරෙමින් ওই විදිහට ගුවන් යානාව ලෑන්ඩ් කරන්නට සුදුසු ස්ට්‍රිප්ස් කිහිපයක්ම පසු කරගෙන කඳුකර ප්‍රදේශය දක්වා පියාසර කරලා තියෙනවා. අවසානයේදී මේ ගුවන් යානාව කඳුකර ප්‍රදේශයක් දක්වා ඇදී ගිහිල්ලා කන්දක ගැටෙන්නට යන අවස්ථාවේදී දකුණට හැරෙමින් ඒත් එක්කම ඉතා ඉහළ වේගයකින් ඉහළට නගින්නට පටන් ගන්නවා. නමුත් ඒ විදිහට අවසාන මොහොතේදී දරපු උත්සාහය අවාසනාවන්ත විදිහට ව්‍යර්ථ වෙමින් ගුවන් යානාව ඒ කඳු ගැටේ හැපි විනාශ වෙනවා. එතෙන්දී මේ ගුවන් යානාවේ ගමන් කරපු සියලුම පුද්ගලයන්ට තමුන්ගේ ජීවිත අහිමි වුණා. කොහොමුණත් හිතවතුනේ යුනයිටඩ් එයාර්ලයින්ස් ෆ්ලයිට් 624 කියන කේතංකය දරපු මේ DC-6 ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් විමර්ශනය කරපු විමර්ශකයින් ප්‍රධාන කාරණා තුනක් නිසා ඔවුන් උපකල්පනය කරනවා මෙතෙන්දී ගුවන් නියමුවන් කාබන් ඩයොක්සයිඩ් සංකේන්ද්‍රණය වීම නිසා ඔවුන් සිහි මූර්ඡා තත්වයට පත් වෙන්නට ඇති කියලා. ප්‍රධාන වශයෙන්ම ගුවන් නියමුවන්ගේ ඒ අවසන් විනාඩි 10කටත් මදක් වැඩි කාලය තුල කිසිම රේඩියෝ පණිවුඩයක් ලැබිලා තිබුණේ නැහැ. ගුවන් යානාවට ලබා දුන්න කිසිම රේඩියෝ පණිවුඩයකටත් ඔවුන්ගෙන් ප්‍රතිචාර ලැබුණේ නැහැ. අංක 2 ඔවුන් ගුවන් යානාව ගොඩ බෑ හැකිව තිබුණ එලිමහන් භූමි වගේම ගුවන් තොටුපළත් 4ක් පමණ පහු කරගෙන තමයි මේ කඳුකර ප්‍රදේශයට පියාසර කරලා තියෙන්නේ.
ඒත් එක්කම ඔවුන් මේ වගේ අවස්ථාවකදී කඳුල්කර ප්‍රදේශයකට යාමත් ඒත් එක්කම ගුවන් යානාව නිසි පාලනයකින් තොරව වගේ ඒ මේ අත යමින් පියාසැරීමක් නිසා විමර්ශකින් නිගමනය කරා මේ ගුවන් නියමුවන් සිහි මද තත්වයකට පත්වෙන්නට ඇති. ඒකට හේතුව කාබන් ඩයොක්සයිඩ් වායුව සංකේන්ද්‍රණය වීම නිසායි කියලා. ඉතින් එහෙනම් ඔයාලට ප්‍රශ්නයක් ඇති වෙන්නට පුළුවන්. කලින් ලබා දීලා තිබුණ කැබින් ප්‍රෙෂර් රිලීෆ් වැල්ව් වලට මොකද වුනේ කියලා. මතකයිනේ මම කලින් කිව්වා කැබින් ප්‍රෙෂර් රිලීෆ් වැල්ව්ස් ඕපන් නොකර ෆයර් එක්ස්ටින්ගිෂර්ස් ක්‍රියාත්මක කිරීම කියන්නේ නැවත වතාවක් ගුවන් යානාව ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් සංකේන්ද්‍රණය වීමට අවශ්‍ය වාතාවරණය නිර්මාණය කරනවා. ඒ අනුව විමර්ශකයින් අවසානයේදී නිගමනය කරා මෙතෙන්දී ගුවන් නියමුවන් ෆයර් එක්ස්ටින්ගිෂර් සිස්ටම් එක ක්‍රියාත්මක කරේ ප්‍රෙෂර් රිලීෆ් වැල්ව්ස් ඕපන් කිරීමෙන් තොරවයි කියලා. ඉතින් ඒ විදිහට United Airlines Flight 624 කියන DC-6 ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් පවත්වපු විමර්ශනය අවසන් වුණා. මොකද මේ ගුවන් යානාවේ ක්‍රියාකාරීත්වයට අදාළ වෙනත් කිසිදු පද්ධතියක වාර්තා කිරීමට තරම් කිසිදු දෝෂයක් සොයාගන්නට විමර්ශකයින් සමත් වුණේ නැහැ. මේ පිළිබඳව Civil Aviation Authority එක ඒත් එක්කම Civil Aeronautics Board එක විසින් ඩග්ලස් ගුවන් සමාගමට දැඩි දෝෂාරෝපණ එල්ල වුණා. ඒකට හේතු මොනවද කියන එක ඔයා මේ වෙනකොටත් දන්නවා. ඒ නිසා ඔවුන්ට DC-6 ගුවන් යානාව ආශ්‍රිතව විශාල වෙනස්කම් රාශියක් සිදු කරන්නට සිද්ධ වුණා. ඒ වගේම අවසාන වශයෙන් Civil Aviation Authority ආයතනය විසින් අලුතෙන්ම නිර්මාණය කරපු ඔක්සිජන් පමණක් ගුවන් නියමුවන්ට ලබා දිය හැකි. ඒත් එක්කම දුමාරයන් සහ විවිධ වාෂ්ප වර්ග ඇතුළු නොවිය හැකි ආකාරී ඊටාම ආරක්ෂිත මුහුණු ආවරණයක් ඔක්සිජන් මාස්ක්ස් ගුවන් නියමුවන්ට ලබා දෙන්නටත් කටයුතු කළා. ඒ විතරක්ම නෙමෙයි DC-6 ගුවන් යානා පැදවීම සඳහා ඒ මුහුණු ආවරණ ඔක්සිජන් මාස්ක්ස් අනිවාර්ය කරන්නටත් Civil Aviation Authority ආයතනය නිර්දේශ කළා. ඒ වෙනකොට ඇමරිකාවේ ක්‍රියාත්මක අනෙකුත් සියලුම ගුවන් සමාගම තමුන්ගේ ගුවන් නියමුවන්ගේ භාවිතය සඳහා ඒ වගේ ඔක්සිජන් මාස්ක්ස් ලබා දෙන්නට කටයුතු කළා. ඉතින් ওই විදිහට තමයි හිතවතුනේ United Airlines Flight 608 සහ United Airlines Flight 624 කියන DC-6 ගුවන් යානා දෙකට අත්වුණ ඉරණම අවසන් වුණේ සහ ඒ පිළිබඳව පැවැත්වුණ විමර්ශන අවසන් වුණේ. ඉතින් මේ අනතුරු දෙක අපි කතා කරපු Swiss cheese model එක පිළිබඳව ඉතාම හොඳ නිදර්ශනයක් කියන එක ඔයාලට වැටහෙනවා ඇති. මුලින්ම ගුවන් යානාවල engine fuel supply system එකේ තිබුණ design flaws, ඒ කියන්නේ සැලසුමේ තිබුණ දෝෂ සහගත තත්ත්වයන් ඉන් අනතුරුව DC-4 ගුවන් යානාවේ ඉඳලා DC-6 ගුවන් යානාවට වැඩි දියුණු වෙනකොට එතනින් ෆ්ලයිට් ඉන්ජිනියර්ගේ කාර්යභාරය ඉවත් කිරීම. නමුත් එතෙන්දී විශාල අධික වැඩ රාජකාරී ප්‍රමාණයක් ගුවන් නියමුවන්ට පැවරීම, ඒ වැඩ රාජකාරී බොහෝමයක් මැනුවලි කරන්නට සිදුවෙන තත්ත්වය නිර්මාණය කරලා තිබීම. ඒ වගේම ඉන් අනතුරුව පළමු ගුවන් අනතුර සිදුවීමෙන් පස්සේ ඒකට සිදු කරපු මොඩිෆිකේෂන්ස් නැවත වතාවක් නිසි ලෙස පරීක්ෂා නොකිරීම, එතෙන්දී වැඩි හොඳට සිදු කරපු කාබන් ඩයොක්සයිඩ් දෙගුණයකින් ෆයර් එක්ස්ටින්ගිෂර්ස් ලබා දීමෙන් ඇති වුණ නව තත්ත්වය, එතෙන්දී වෛද්‍ය විශේෂඥයින් විසින් ලබා දුන්න නිර්දේශ නොතකා හැරීම, ඒවා Civil Aviation Authority එක වගේ ඉහළ ආයතන වලින් සැඟවීම, වංචනික විදිහට කටයුතු කිරීම, මේ විදිහට Swiss cheese model එක ඉතාම ලස්සනට පැහැදිලි වෙන අනතුරු ද්විත්වයක් විදිහට අපිට මේ අනතුරු ද්විත්වය හඳුනා ගන්නට පුළුවන්. ඒත් එතනින් මේ සියල්ල අවසන් වෙන්නේ නැහැ. මොකද මේ සිදුවීම් දෙකෙන්ම ජීවිත අහිමි වුණ ඒ පවුල්වල සමාජිකයින් විසින් ගොනු කරපු නඩුවක වැරදිකාරයින් බවට ඩග්ලස් ගුවන් සමාගම පත් වුණා. ඒ වගේම ගුවන් සේවා ඉතිහාසයේ වාර්තා වෙන ඉතා විශාල වන්දි මුදල් ප්‍රමාණයක් ගෙවන්නට කියලත් ඇමරිකානු අධිකරණය ඩග්ලස් ගුවන් සමාගමට නියෝග කළා. ඒ විතරක් නෙමෙයි, ඩග්ලස් ගුවන් සමාගම කොතරම් වංචනික විදිහට කටයුතු කරාද කියලා කියනවා නම් ඔවුන් වෙනුවෙන් පෙනී ඉඳපු නීතිඥයින් අර කලින් සඳහන් කරපු වෛද්‍ය විශේෂඥයා ලබා දුන්න වාර්තාවේ ඩග්ලස් සමාගමේ චීෆ් පයිලට් යොදලා තිබුණ සටහන, ඒ කියන්නේ මේක Civil Aviation Authority එකට පෙන්වන්න එපා කියන ඔහුගේම අත්අකුරින් යොදපු සටහන මකලා ඉවත් කරන්නට සඟවන්නට උත්සාහ කරපු බවත් ඇමරිකානු අධිකරණය ඉදිරියේ හෙළිදරව් වුණා. ඉතින් හිතවතුනි, ওই විදිහට ගුවන් යානාවල ආරක්ෂාව දෙවැනි තැනට දාලා වැඩ කරන්නට කටයුතු කරපු අවස්ථාවක් මෙවැනි ඛේදජනක අනතුරු දෙකකින් පසුව හෝ වළක්වා ගන්නට හැකියාව ලැබුණා.
ඉතින් හිතවතුනි ඔය විදිහට United Airlines flight 608 සහ United Airlines flight 624 කියන ගුවන් යානා දෙක සම්බන්ධ තොරතුරු විග්‍රහය මෙතකින් අවසන් වෙනවා. මේ පිළිබඳව ඔබගේ අදහස් ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට්ස් තීරුවේ අමතක නොකර සටහන් කරන්න. මම අනිවාර්යෙන් ඒ සියල්ලකටම උත්තර ලබා දෙනවා. ඒ වගේම ඒවියේෂන් සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලු දෙනා සමගින් AVIOCRAT වැඩසටහන් ෂෙයා කරන්න. ඒ වගේම මම විශ්වාස කරනවා ඔයා අපේ වැඩසටහන් රස විඳා නම් නිසක වශයෙන්ම මේ වෙනකොටත් ඔයා AVIOCRAT channel එක subscribe කරලා ඇති. bell icon එක click කරොත් අපි වීඩියෝ එකක් රිලීස් කරපු ගමන්ම ඔයාට ඒකේ notification එක ගෙන්න ගන්න පුළුවන්. ඉතින් එහෙනම් තවත් මේ වගේ දැනුමෙන් පිරි කුතුහලයෙන් පිරි වැඩසටහනක් සමගින් යලි හමු වෙමු. එතෙක් ඔබට ජය සහ සතුට.